ඔන්න අද වීඩියෝ එකෙන් කතා කරන්නේ ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ පුරප්පාඩුවක් පිළිබඳව. ඉතින් මෙන්න මේකේ පුස්තකාල සහායක 3 වෙනි ශ්‍රේණිය කියන තනතුර සඳහා විවෘත පදනමින් බඳවා ගන්නවා. මේ තනතුර විතරක් නෙමෙයි තවත් තනතුරු කීපයකටම බඳවා ගැනීම කරනවා. ඒ පිළිබඳවත් මම වෙන වීඩියෝ එකක් අරන් ඉන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ පුස්තකාල සහායක 3 වෙනි ශ්‍රේණිය කියන තනතුර සඳහා අවශ්‍ය සුදුසුකම් විදිහට උන් සඳහන් කරලා තියෙනවා. අපොස්ස සාමාන්‍ය පෙළ විභාගය දෙවරකට නොවැඩි වාර ගණනකදී අවම වශයෙන් සම්මාන සාමාර්ථ දෙකක් සහිතව විෂයන් 6කින් සමත් වෙලා තියෙන්න ඕනි කියලා. මේ කියන්නේ ඔයා O level විභාගයේ විෂයන් 6ක් ඔයා සමත් වෙලා තියෙන්න ඕනි දෙවරකට නොවැඩි වාර ගණනකදී. ඒ සමත් වුණු විෂයන් 6න් විෂයන් දෙකකට සී සාමාර්ථ ඔයා අරගෙන තියෙන්න ඕනි. ඒ කියන්නේ මේ විෂයන් දෙක ඕන විෂයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ගණිතය, ඉංග්‍රීසි එහෙමම වෙන්න අවශ්‍ය නැහැ. ඕනම විෂයන් දෙකකට C2ක් තිබ්බහම ප්‍රමාණවත්. හැබැයි අනිවාර්යෙන් ඔයා විෂයන් 6 සමත් වෙලා C2 තියෙන්න ඕනේ. මේ සුදුසුකම ඔයා වාර දෙකකදී සම්පූර්ණ කළත් කිසිම ගැටලුවක් නැහැ. ඉතින් මේකට අයදුම් කරන්න නම් ඔයා වයස අවුරුදු 18ත් වයස අවුරුදු 45ත් අතර කෙනෙක් වෙන්න ඕනි. ඒ වගේමයි ඔයා ශ්‍රී ලාංකික පුරවැසියෙක් වෙන්න ඕනි. තනතුරේ රාජකාරී හොඳින් ඉටු කිරීමට සහ දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට තරම් කායික මානසික යෝග්‍යතාවෙන් යුක්ත වෙන්න ඕනි. ඒ වගේම විශිෂ්ට චරිතයකින් යුක්ත වෙන්න ඕනි. මේ තනතුරට වැටුප් ප්‍රමාණය විදිහට සඳහන් කරලා තියෙනවා මූලික වැටුප රුපියල් 42775. ඉතින් මීට අමතරව ඔයාට රජය විසින් අනුමත දීමනා ලැබෙනවා. ඒ කියන්නේ ජීවන වියදම් දීමනාව රුපියල් 17800ක් මෙන්න මේ වගේ දීමනා ඔයාට මේ තනතුරට හිමි වෙයි. මේ මූලික වැටුප තමයි උන් සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඔබව තෝරාගන්නේ වෘත්තීය පරීක්ෂණයක් සහ ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක් මගින්. එහෙම නැත්නම් එක්ක ව්‍යුහගත පරීක්ෂණයක් නැත්නම් වෘත්තීය පරීක්ෂණයක්. අපිට හරියටම කියන්න බෑ. මේ දෙකම වෙන්නත් පුළුවන්. දෙකෙන් එකක් වෙන්නත් පුළුවන්. අපි බලමු කොහොමද ඔයා මේ තනතුරට අයදුම් පත්‍රය යොමු කරන්න ඕනි කියලා. විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා මේ තනතුර සඳහා ඔයාගේ ඇප්ලිකේෂන්ස් ඔයා ඔන්ලයින් මගින් තමයි ඉදිරිපත් කරන්න ඕනි. ඒ කියන්නේ මාර්ගගතව තමයි ඔයා ඔයාගේ අයදුම් පත්‍රය මේ තනතුරට යොමු කරන්න ඕනි. 2025 11යි 12 වෙනිදා ඉඳලා 2025 12යි 3 වෙනි දින දක්වා ඔයාට මේකට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ ක්ලෝසින් ඩේට් එක තමයි 2025 12යි 3 වෙනිදා. ඒ කියන්නේ 2025 දෙසැම්බර් 3 වෙනිදා වෙනකන් ඔයාට මේකට ඇප්ලිකේෂන් යොමු කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයාට මේ ගැන වැඩි විස්තර දැනගන්න බලන්න අවශ්‍යයි නම් ඔයාට පුළුවන් www.gwu.ac.lk කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා ලබා ගන්න. ඒ වගේමයි ඔයා ඔන්ලයින් ඒ කියන්නේ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඔයාගේ අයදුම් පත්‍රය ඉදිරිපත් කිරීම සඳහා ඔයා ඒත් මේ වෙබ්සයිට් එකට තමයි යන්න ඕනි. ඒ වගේමයි අයදුම් පත්‍රය ෆිල් කරද්දී ඔයාට අවශ්‍ය ඉන්ස්ට්‍රක්ෂන් ඒගොල්ලෝ වෙබ්සයිට් එකේ දාලා තියෙනවා. ඉතින් ඔයා මුලින්ම ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න කලින් අනිවාර්යෙන්ම ඒ උපදෙස් වෙබ් අඩවිය ඔස්සේ ලබාගෙන ඉතා හොඳින් කියවන්න. ඉතින් මේ ඔන්ලයින් ඔයාට මාර්ගගතව ඇප්ලිකේෂන් එක සම්පූර්ණ කළාට පස්සේ ඒකේ හાર્ඩ් කොපි එකක් ඒ කියන්නේ දෘඩ පිටපතක් ඇප්ලිකේෂන් එක ෆිල් කරනවා. ෆිල් කළාට පස්සේ ඔයා අන්න ඒකේ හાર્ඩ් කොපි එකක් අරගෙන 2025 12යි 12 වෙනිදා හරි ඊට කලින් හරි ලැබෙන විදිහට ලියාපදිංචි තැපෑලෙන් සහකාර ලේකකාධිකාරී ආයතන අනධ්‍යන අංශය ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය නුවරපාර යක්කල කියන ලිපිනයට යවන්න ඕනි. එතකොට මේක හොඳට ඔයා පැහැදිලි කරගන්න ඕනි. ඔයා මුලින්ම කරන්න ඕනේ මෙයාලගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒකේ ඇප්ලිකේෂන් එක ඉන්ස්ට්‍රක්ෂන් කියවලා ෆිල් කරන එක. අන්න ඒ ෆිල් කරපු ඇප්ලිකේෂන් එකේ හાર્ඩ් කොපි එක තමයි ඔයා print එකක් අරගෙන ලියාපදිංචි තැපෑලෙන් යොමු කරන්න ඕනේ. එහෙම නැතුව වෙන අයදුම් පත්‍රයක් ඔයා හදලා යවලා හරියන්නේ නැහැ. ලියාපදිංචි තැපෑලෙන් ඔයා අර ඔන්ලයින් ෆිල් කරපු එකේ හાર્ඩ් කොපි එක තමයි ඔයා යවන්න ඕනි. ඒ වගේමයි ඔයා අයදුම් පත්‍රය බහාරන ලියුම් කවරයේ වම්පස ඉහළ කෙළවරේ ඔයා අයදුම් කරන්නේ මොන තනතුරටද කියලා සඳහන් කරන්න ඕනි. ඒ කියන්නේ ඔයා එතන පුස්තකාල සහායක 3 වෙනි ශ්‍රේණිය සඳහා අයදුම් පත්‍රය කියන එක අනිවාර්යෙන් එතන පැහැදිලිව ඔයා සඳහන් කරන්න ඕනි. ඉතින් ඔයා අවශ්‍ය විස්තර සඳහන් කරලා නැත්නම් අපැහැදිලි නම් සුදුසුකම් සනාථ කිරීමට අදාළ සහතිකවල සහතික කරන ලද ඡායා පිටපත්‍ර අමුණලා නැත්නම් අයදුම් පත්‍රය නියමිත දිනට පස්සේ ලැබුණොත් ඒ වගේම වෙන යම් අවශ්‍යතාවක් සපුරා නොතිබීම
අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීමට හේතු වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේමයි ප්‍රතික්ෂේප කරපු අයදුම් පත්‍ර කිසිදු හේතුවක් මත නැවත සලකා බලන්නේ නැහැ කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔයාලට මේ ගැන වැඩි විස්තර දැනගන්න අවශ්‍යයි නම් එහෙම නැත්නම් මේ කියපු කාරණාවල යම්කිසි ගැටලුවක් ඔයාලට තියෙනවා නම් ඔයාලට පුළුවන් උදේ 9 ඉඳලා හවස 4 වෙනකම් ඒ කියන්නේ රාජකාරී දිනවල 0.33215.829 කියන දුරකථන අංකය හරහා ඔයාගේ ගැටලුව එහෙම නැත්නම් ඔයාලට දැනගන්න ඕන දේ කතා කරලා ඔවුන්ගෙන් විමසන්න ඔයාට හැකියාව තියෙනවා කියන එකත් මම මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේමයි දැන් මේගොල්ලෝ මුලින්ම ඇප්ලිකේෂන් එක ඔන්ලයින් ෆිල් කරන්න කියලා තියෙනවා. ඊට පස්සේ ඇප්ලිකේෂන් එකේ දෘಢ පිටපතක් ලියාපදිංචි තැපෑලෙන් යොමු කරන්න කියලා තියෙනවා. ඉතින් ඒ වගේමයි මේකේ අර ඊට පස්සේ සඳහන් කරලා තියෙනවා ඒගොල්ලෝ අදාළ සහතිකවල සහතික කරන ලද ඡායා පිටපත් අමුණා නොතිබීමත් අයදුම් පත්‍රය ප්‍රතික්ෂේප කරන්න හේතුවක් වෙනවා කියලා. අන්න ඒ නිසා ඔයා ලියාපදිංචි තැපෑලෙන් ඔයා ඇප්ලිකේෂන් එක යොමු කරද්දී අනිවාර්යෙන්ම ඔයාගේ අදාළ සහතික කියන වගේ අදාළ අධ්‍යාපන වෘත්තීය සේවා සහතික මෙන්න මේ වගේ සර්ටිෆයි කරපු ඒ කියන්නේ කවුරු හරි JP කෙනෙක් සහතික කරපු ෆොටෝකොපීස් අනිවාර්යෙන්ම ඇටච් කරලා යවන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ ටික තමයි මට ඔයාලට කියන්න ඕනේ. මේකේ තව තනතුරු කීපයකටම වේකන්සිස් දාලා තිනවා. මම ඒ ගැනත් ඔයාලට වීඩියෝස් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේමයි ඔයා මේ දකින්නේ ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද වෛද්‍ය විශ්වවිද්‍යාලයේ වෙබ්සයිට් එක. ඉතින් මේකේ ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඒ ලින්ක් එකෙන් ඔයාලට මේ වෙබ්සයිට් එකට යන්න පුළුවන්. ඒ වගේමයි මම ඔයාලට මතක් කරන්න ඕනි 2025 වෙනිදා සිට මේ ඔන්ලයින් ඇප්ලිකේෂන් එක ඔයාලට ෆිල් කරන්න පුළුවන් කියලා ඒගොල්ලෝ ඇඩ්වර්ටයිස්මන්ට් එකේ සඳහන් කරලා තිබ්බට මේ වෙනකොට මම වෙබ්සයිට් එකට ගිහින් බැලුවා. ඒගොල්ලෝ සඳහන් කරලා තියෙනවා පොඩි නෝටිස් එකක් දාලා තියෙනවා. 2025 නොවැම්බර් 17 වන සඳුදා හවස 4න් පස්සේ තමයි ඔයාට මේ ඔන්ලයින් ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න පුළුවන් කියලා. ඔයාලට ගිහින් බලන්න පුළුවන් වෙබ්සයිට් එකට. ඔයාලට මේ නෝටිස් එක එයි. මේ ඔයා දකින්නේ නෝටිස් එක. ඉතින් 2025 නොවැම්බර් 17 ඒ කියන්නේ සඳුදාගෙන් පස්සේ තමයි ඔයාලට මේ ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න පුළුවන්. ඉතින් ඔයා දැනට ඒකට අවශ්‍ය සුදුසුකම් ඔයාට තියෙනවා නම් ඔයාගේ සර්ටිෆිකේට්ස් එහෙම ස්ක්‍රූ කොපි කරගෙන ඔයාට ඉන්න පුළුවන්. එතකොට ඔයාට ඔන්ලයින් ඇප්ලිකේෂන් එක ෆිල් කරලා ඊට පස්සේ ඔයාලට රෙජිස්ටර් පෝස්ට් එකෙන් ඒ ඇප්ලිකේෂන් එකත් එක්ක ඔයාගේ කොපීස් ඔයාට යොමු කරන්න පුළුවන්. මේ ඇප්ලිකේෂන් එකේ ඒගොල්ලෝ ඇප්ලිකේෂන් එකත් එක්ක කොපීස් එවන්න කියන එක වෙනම සඳහන් කරලා නැහැ. හැබැයි එක තැනකදී සඳහන් කරලා තියෙනවා සුදුසුකම් සනාථ කිරීමට අදාළ සහතිකවල සහතික කරන ලද ඡායා පිටපත් රම්නා නැත්තම් අයදුම්පත් ප්‍රතික්ෂේප වෙන්න පුළුවන් කියලා. ඒ නිසා අපිට එකෙන් උපකල්පනය කරන්න පුළුවන් කාරණාව තමයි අනිවාර්යයෙන්ම true copies attach කරලා යවන්න ඕන කියන එක. නමුත් ඔයාට කොහේ හරි doubt එකක් තියෙනවා නම් යවන්න ඕනද නැද්ද කොහොමද කියන කාරණාව පිළිබඳව ඔයාට පුළුවන් අර මම පෙර සඳහන් කරපු දුරකථන අංකයට ඇමතුමක් දීලා ඒක හරියටම තහවුරු කරගන්න. එහෙම නැත්නම් මේක අනිවාර්යයෙන්ම ඇප්ලිකේෂන් එක ෆිල් කරද්දී ඉන්ස්ට්‍රක්ෂන් එයාලා දෙනවා. ඒ ඉන්ස්ට්‍රක්ෂන් කියවන්න සමහරක් විට ඒ ඉන්ස්ට්‍රක්ෂන් වල ඒ ගැන තියෙන්න පුළුවන් මට ඉන්ස්ට්‍රක්ෂන් කියවන්න විදිහක් නැහැ. මොකද තවමත් ඒගොල්ලෝ ඉන්ස්ට්‍රක්ෂන් සම්බන්ධ නෝටිස් එකක් දාලා නැහැ. මොකද 17න් පස්සේ තමයි සමහර විට ඒගොල්ලෝ ඉන්ස්ට්‍රක්ෂන් නෝටිස් එක දානව ඇත්තේ. ඉතින් ඔයාට පුළුවන් ඉන්ස්ට්‍රක්ෂන් කියවලා ඔයාට ඩවුට් එකක් තියෙනවා නම් කෝල් එකක් අරගෙන අහලා හරියට කන්ෆර්ම් කරගෙන ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන්න. ඉතින් මතක් කරනවා ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපිව තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න කියලා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් අපි ආයෙ හම්බෙමු.